හරි මේ පවකටයක් වුණා පවයි ගිහිල්ලා ආවා. එතකොට මේ වීඩියෝ එක දෙකට තමයි දාන්න වෙන්නේ. දැන් පළවෙනි වීඩියෝ එක විදිහට දාලා තියෙනවා. ඒක බලලා මේක බලන්න. මේ ලින්ක් එක දාන්නම් උඩින් මෙතන මේ උඩින් වැටේ ගියා කොටුවක් විදිහට. එන්න මේ මෙතන උඩින් කොටුවක් විදිහට වැටේ ගියා ඔයාලට. ලින්ක් එක දැන්. අන් ඒ ගිහලා බලලා ඉන්න මේක බලන්න කලින් නැත්නම් මෙලෝදියක් තේරෙන්නේ නැති වෙයි. හරි. හරි. අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි. රයිට්. දැන් මං කියවනේ මේ කාබ කැටයන සංසන්දනයේ කාබ කැටයන ස්ථායික සංසන්දනය. කැටායනයක් කියලා කියන්නේ මේක ධන වෙන්න මෙයා දඟලනවා වැඩි. හරි. එහෙනම් මෙයාගේ මේ ධන ගතිය අඩු කරොත් මෙයාගේ ස්ථායීතාවය මේ ස්ථායි වෙනවනේ. කැටයන ස්ථායි වෙන මෙයාගේ ධන ගතිය අඩු කරොත්. කොහෙන් හරි ඍණ දීලා දෙක හතර පහ පැත්තකින් දීලා කොහෙන් හරි කමන්න ඍණ දීලා කොහෙන් හරි කමන්න. දීලි වල මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කරලා ධන ගතිය අඩු කරොත් ඔන්න ඔය ධන ගතිය අඩු කරා කියලා කියන්නේ මෙන්න මේ කාබ කැටයන ස්ථායීතාවය වැඩි වෙනවා. එතකොට ළමයි මේ මෙතෙන්ට තව එකක් මම ඇඩ් කරන්න ඕනේ. තවත් කෙනෙක් ඉන්නවා අපිට අමතක වුණ කෙනෙක්. මේක ප්‍රාථමික කාබ කැටයනයක්. හැබැයි මෙයා තමයි වැඩිපුරම ස්ථායී වෙන්නේ. මෙන්න මේක බලා ගන්නකො. මෙන්න මෙයා අමතකද බෙන්සීන්. බෙන්සීන් අපිට හිටියේම නෑ. අහුනේම නෑ මේ වීඩියෝ සීරීස් එකේ. බලන්නකො. මෙන්න මෙයා ප්‍රාථමික කාබ කැටයනක් ගන්නට වැටෙන්නේ. හැබැයි මෙයාගේ තමයි වැඩිම මේ ස්ථායීතාවයක් තියෙන කාබ කැටයනය වෙන්නේ. හරි ඕක අමතක නම් කරන්න එපා ජීවිතේට. මැරුණත් ඒක අමතක කරන්න එපා. හරි. රයිට්. ඔක මතක තියාගෙනම ඉන්න. අනිවාර්යෙන්ම ඔක මතක තියාගෙන ඉන්න. හරි. මම මෙතනදී මේකටත් ඊතල පහක්වත් දාන්න ඕනේ. පහක් නම් මට දාගන්න බැරි. ඔයාලා දාගන්න එක. හරි. මේකේ ඉලෙක්ට්‍රෝන දෙනවා වැඩි කියලා තමයි කියන්නේ. කාබ කැටයන ස්ථායීතාවය විදිහට වැඩි වෙනවා කියලා කියන්නේ. හරි. ඔයාලා ළමයි මේක අඳ ගන්න කලින් ලියාගන්න මෙන්න මේ විදිහට දෙයක්. ලියාගන්න. හරි. මෙන්න මෙහෙම ලියාගන්න. ඉලෙක්ට්‍රෝන ලබා දීමේදී වීඩියෝ පෝස් කර කර ලියාගන්න. මම එක දිගට කියවගෙන යනවා. ඉලෙක්ට්‍රෝන ලබා දීමේදී ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව වැඩි කාණ්ඩ ධන ආරෝපණය සහිත කාබනේට කාබන්ට ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව වැඩි කාණ්ඩ ධන ආරෝපණය සහිත කාබන්ට බැඳී ඇති විට ධන ආරෝපණය අඩු වී කාබ කැටයනයේ ස්ථායීතාවය වැඩි කරයි. මම අර කියපු පතන්දරේ තමයි තියෙන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව වැඩි වෙන්න ධන ආරෝපණය අඩු වෙනවා. එතකොට කාබන්ට තියෙන මේ ධන ආරෝපණය අඩු වෙලා කාබ කැටයනය ස්ථායී වෙනවා. හරි. ඔන්න ඔය ටික අඳ ගන්න. දැන් ඉවරලා ලියා ගන්න මෙන්න මෙහෙම. ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව වැඩි වේග ලියන්න. ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව වැඩි වේ. එහෙනම් මේ අතර ඊතලයක් දාලා යට ලියා ගන්න. රයිට්. ඊට පස්සේ ඊළඟ කරුණ එම නිසා මේවා කාබෝකැටායන මේවා කාබෝකැටායනයක ඇති විට එම නිසා මේවා කාබෝකැටායනයක ඇති විට ස්ථායීතාවය වැඩි කරයි කියලා ලියා ගන්න. ඒ නිසා මේවා කාබෝකැටායනයක ඇති විට ස්ථායීතාවය වැඩි කරයි. නොක ලියා ගන්නවා විදියට. රයිට්. එතකොට අපේ කාබෝකැටායන ස්ථායීක සංසන්දනය යටතේ මම ඔන්න ඉයරි කාරණාව කතා කරලා ඉවරයි. දැන් ඊළඟට ඊළඟ කරුණ ලියා ගන්න. අර උඩින් ලියව කරුණ වගේම තවත් කරුණක් ලියා ගන්න මෙතෙන් දාලා කරුවක් දාලා ප්‍රාථමික කාබෝකැටායනයක් වුවද බෙන්සීන් කොටසක බැඳී ඇති විට ප්‍රාථමික කාබෝකැටායනයක් වුවද බෙන්සීන් වැනි කොටසක බැඳී ඇති විට ස්ථායීතාවය ඉහළ වේ. මම අර කිව්වේ බෙන්සීන් ඉන්නේ ප්‍රාථමික කාබෝකැටායනයක් විදිහට. හැබැයි මෙයාගේ ස්ථායීතාවය මාර ඉහළයි කියලා මම කිව්වා. හරි. එකම වර්ගයක ඊළඟ කරුණ එකම වර්ගයක කාණ්ඩ බැඳී ඇති විට පමණ
එකම වර්ගයේ කාණ්ඩ බැඳී සිටින පමණක් ප්‍රාථමික ද්විතීක තෘතීක ලෙස ස්ථායීතාවය වැඩි වේ. ප්‍රාථමික ද්විතීක තෘතීක ලෙස ස්ථායීතාවය වැඩි වේ. ඔය කතා කරන්නේ මෙන්න මේක ගැන. හරිද? ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා කියන්නේ මෙන්න මේක ගැන. බලාගන්නකො. මෙන්න මේක ගැන තමයි මේ කතා කරන්න යන්නේ. හරි. ඔක ගැන කතා කරන්න පුළුවන්. මෙන්න මෙහෙමත්. හරි. ඔන්න මම දැන් කතා කරා. ප්‍රාථමික ද්විතීක තෘතීක ලෙස ස්ථායීතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ පිළිවෙලට වැඩි වෙනවා කියලා මේ කියන්නේ. හරි. මම ඒක හදලා පෙන්නන්නම්. වෙනස් කාණ්ඩ පවතින කොහොමද සහ ප්‍රාථමික ද්විතීක තෘතීක පවතින විට කොහොමද කියලා උදාහරණ කියලා දාන්නකො ළමයි. උදාහරණ කියලා දාලා ලියාගන්න මෙන්න මේක. වෙනස් කාණ්ඩ පවතින විටදී කියලා ලියාගන්න. අංක 1 කියලා දාලා වෙනස් කාණ්ඩ පවතින විටදී. මොනක ලියාගෙන මෙන්න මේ ටික ඇඳගන්න. මාත් එක්කම ඇඳගෙන යන්න. හරි. වෙනස් කාණ්ඩ මෙන්න මේ විදිහට තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ආ, හරි. බෙන්සීන් කියලා බැඳිලා ඉන්නවා කියලා කියන්නේ මාර විදිහටම ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා එතකොට මේ ස්ථායීතාවය වැඩි වෙනවා කියලා කියන එකට. රයිට්. ඔක ලියාගෙන මෙන්න මේ ඩබලට ওই විදිහට සංගල වරහන් කැලක් දාගෙන මෙතනින් ලියන්න එකක්. මෙතනින් පොයින්ට් එකක් ලියන්න ඉඳ තියන්න මේක ඇටින් ඈ. ඕක ඇටින් මෙතනින් ඒක ලියලා ඉන්නකෝ. හරි. මේ පළවෙනි එක ලියලා ඉන්න. මේ පළවෙනි ලියන එක ලියලා ඉන්න. ප්‍රතීක වුවද ස්ථායීතාවය අනෙක් දෙකට වඩා අඩුය. ප්‍රතීක වුවද ස්ථායීතාවය අනෙක් දෙකට වඩා අඩුය. ඊළඟට මෙන්න මෙතනින් ලියන්න කොට. හරි. ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව වැඩි කාණ්ඩ ඇති බැවින් ඉලෙක්ට්‍රෝන ලබා දීමේ හැකියාව වැඩි කාණ්ඩ ඇති බැවින් ස්ථායීතාවය වඩාත් වැඩි වේ. ඔන්න අපිට ගන්න හරි. right. ඊළඟට දෙවෙනි උදාහරණය අපේ. එකම වර්ගයේ කාණ්ඩ පවතින විට එකම වර්ගයේ බලන්න මේක කොහොමද වෙන්නේ කියලා. හරි. ඔන්න එකම වර්ගයේ කාණ්ඩ. හරි. කියන්නේ වටේට මේ කාබන් ප්ලස් ඉන්න මෙන්න මේ කාබන් එකම වර්ගයේ කට්ටිය තමයි වටේට වැදිලා ඉන්නවා කියලා කියන්නේ. ඉතින් මම ඒක කලින් කතා කරා. කවන්නේ. බලමුකෝ අපි කොහොමද වෙන්නේ කියලා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ බලන්නකො ප්‍රාථමික ද්විතීක තෘතීක විදිහට ඉන්න විදිය. දැන් අර මං කියෝ විදිහටම ප්‍රාථමික ද්විතීක තෘතීක කට්ටිය ඉන්නවා. හරි. ළමයි මට කියන්න මෙන්න මෙහෙම කෙනෙක් ගත්තොත් එහෙම කොහොමද තියෙන්නේ? මෙයා ප්‍රාථමිකද නැත්නම් ද්විතීකද නැත්නම් තෘතීකද? මෙයා ගැන මට කියන්න. ළමයි මෙයාට ඔයා මෙන්න මෙහෙම තෘතීක කෙනෙක් දැක්ක කියලා එයා තෘතීක වුණා කියලා මෙයා තෘතීක වෙන්නේ නැහැ. එතකොට මේක තෘතීක එකක් නෙමෙයි මේක ප්‍රාථමික එකක්. ඇයි? එක පැත්තකින් විතරයි බැඳලා තියෙන්නේ. ඔයකින්ද මට එහෙම ගන්න බෑ. රයිට්. හරි. ඔන්න ඔය විදිහට ස්ථායීතාවය මේ පැත්තට වැඩි වෙනවා. හරි. මතක තියාගන්න. හරි. ලියන්න මේක යටතේ තරුවක් දාලා රතු පැනෙන්. ඉහත අනුපිළිවෙලට කාබු කැටයන වල ස්ථායීතාවය වැඩි වේ යන ප්‍රකාශය සත්‍ය වේ. හරි. නමුත්
මෙලෙස කාබෝ කැටයන වල ස්ථායීතාවය හැම විටම වැඩි වේ යන ප්‍රකාශය අසත්‍ය වේ. ඒ සත්‍ය නොවේ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක හැම වෙලෙම හිම වෙන්නේ නැල්ලු. ආ ආ හැම වෙලෙම මෙහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. බලමුකෝ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. අපි බලමු මේ අණුක H2SO4 HBr යන ඒවා සමග ඇල්කීන දක්වන ප්‍රතික්‍රියාවන් වලදී හම්බෙන අතරමැදි කාබෝ කැටයනය හම්බෙන එක ගැන. දැන් ඔයාලා මෙතනින් තරුවක් දාලා ඉතින් ලියන්න ඕනේ ඊළඟ තරුව. ඒක රතු පෙන් තරුව දාලා ලියපෙක ඉවරයි. ඊළඟ නිල් පෙන්ෙන් ලියා ගන්න. හරි. අණුක H2SO4, HBr යන ඒවා සමග ඇල්කීන දක්වන ප්‍රතික්‍රියාවන් අතරමැදි කාබෝ කැටයනයක් සෑදීම හරහා සිදු වෙයි. මෙවැනි අවස්ථාවකදී වඩාත් ස්ථායී කාබෝ කැටයනය සෑදීම හරහා ප්‍රධාන ඵලය ඇති වෙයි. එමෙන්ම සෑදෙන අතරමැදි කාබෝ කැටයන වල ස්ථායීතාවය වැඩි වන තරමට වැඩි ශීඝ්‍රතාවයෙන් ප්‍රතික්‍රියාව සිදු වෙයි. අපිට කියන්නේ නෑ අරක විස්තර කරන්නේ නෑ. මෙන්න මෙයා මෙහෙම වුණා කියලා හැම වෙලෙම මේක මෙහෙමයි කියලා කියන්නේ නෑ. හැබැයි ළමයි ඊළඟට අපිට කියනවා මේ දැන් ඒක පිළිලි ඉවරනේ. දැන් ඊළඟට අපි මේ කියන එක බලමු. මොකද්ද මේ කියන්නේ කියලා. හරි. ඊළඟට අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙන්න මේ විදිහ ඇල්කීනක් ගැන හිතන්න අපි කලින් ගත්ත ඇල්කීනම ගමුකෝ. CH2 කෙනෙක් ඉන්නවා. මෙයාට අපි දානවා එක පැත්තකින් HBr. මේ පැත්තනොත් දානවා Br දානවා. හරි. දෙපැත්තෙම HBrම තමයි දාන්නේ. හරි. හැදෙන කාබෝ කැටයන දෙක ගැන මම මේක බලන්න යන්නේ මොකද්ද ඉන්නේ කියලා. හරි. CH3 ඉන්නවා. CH ඉන්නවා ප්ලස් මෙයා. හරි. මෙතනදී CH3 හැදෙනවා. හරි නිකමට හිතන්නකො අර එහා පැත්ත එක්කෙනාගෙන් ගන්නේ නැතුව මැද එක්කෙනාගෙන් අරගෙන මෙන්න මෙහෙම එකක් ආවා කියලා. ඔන්න ඔහොම වුණා කියලා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙහා අංක 1 කියලා දාලා මෙහාට අංක 2 කියලා දාගන්න ඕනේ. හැදෙන ඵලයන් දෙකට. හරි. right. අපි ඔය හැදෙන ඵලයන් දෙක වෙන වෙනම බලමු කොහොමද තියෙන්නේ කියලා ප්‍රතික්‍රියා වෙන්නේ කියලා. හරි. මම මේ දෙක මේ විදිහටම ගන්නවා. අරගෙන ඉවරලා බලමු මොකක්ද මේ වෙන්නේ කියලා. මෙයාට මම දානවා Br. Br මයිනස් එක යන සෙට් වෙන්නේ නේද? මතකද? එතකොට මෙන්න මෙයාගෙන් හැදෙන්නේ CH3 CH CH3 Br නේ. මෙන්න මෙයාවනේ හැදෙන්නේ. හරි. මෙයාගේ කවුද හැදෙන්නේ? එයාගේ හැදෙන්නේ Br මයිනස් දැම්මහම අර අග ඉන්න එක්කෙනාට Br සෙට් වෙලා තමයි එතනදී හැදෙන්නේ. හරි CH2 CH2 Br විදියට තමයි හැදෙන්නේ ළමයි. මෙන්න මේ ප්‍රතික්‍රියාවට HBr දැම්මහම මේ ඵල දෙකම හැදෙනවා. හැබැයි මෙන්න මෙයා තමයි ප්‍රධාන ඵලය වෙන්නේ. ප්‍රධාන ඵලය වෙන්නේ මෙයා. මෙයා හම්බෙන්නේ පොඩ්ඩයි. කියන්නේ සුළු ඵලය වෙනවා. එහෙනම් මෙයා තමයි ප්‍රධාන ඵලය වෙන්නේ. ඒකට හේතුව දැන් මම ඔයාලට කිව්වා. මෙයා සුළු ඵලය විදිහට අපි ගන්නවා. හරි. right. හේතුව මොකක්ද ඒකට බලන්න. මොකක්ද මේ කතන්දරේ කියන්නේ කියලා. බලන්න මොකක්ද වෙන්නේ කියලා. මම කිව්වා මෙතනදී මේ හැදෙන කාබෝ කැටයනය මේකට වඩා ස්ථායි වෙනවා කියලා. මේ හේතුව බලන්නකො මේ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන දෙනවට වඩා මෙන්න මේකේ දෙපැත්තකින් එකම විදිහකට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. එතකොට මෙයාගේ සෝරි ඒක අනිත් පැත්ත. හරි. මෙයාගේ මෙහෙම දෙපැත්තෙම ඉලෙක්ට්‍රෝන දෙන එක තියෙනවා සහ මෙතනින් මේ ඉලෙක්ට්‍රෝන දෙන එකට වඩා මෙතන මේ ඉන්න කෙනාගෙන් දෙපැත්තෙම ඉලෙක්ට්‍රෝන දෙන තමයි තියෙන්නේ. හරි මට මේ දෙක උඩ යට මාරු වුණා. රයිට්. මෙයාගෙන් දෙපැත්තෙන් මොහොම ඉලෙක්ට්‍රෝන දෙනවා සමානව දීක කෙනෙක් විදිහට මෙයාගෙන් මෙතෙන්ද දෙනවා ඒ වගේම තමයි මෙයාගෙන් මෙතෙන්ද දෙනවා. එතකොට එක පැත්තකින් දෙකක් එනවට වඩා දෙපැත්තෙන් දෙන්නෙක් කියලා පෝෂණය කරන එක බලන්න මෙතනදී කාබෝ කැටයන ස්ථායීතාවය ඉහළ වෙනවා. ස්ථායීතාවය හරි ධනගතිය නෙවෙයි. හරි. එහෙම ගත්තාම ඔන්න ප්‍රධාන ඵලයේ විදිහට මේකෙන්ද තමයි මේක හේතුව තියෙන්නේ. මේක මේවා වැඩි ස්ථායීතාවය වැඩි වෙන තරමට මම කියනවා ප්‍රතික්‍රියාශීලතාවය ඉහළයි කියලා. හරි. ඔන්න ඕක තමයි අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. හරි. ඕක ලියාගෙන ඉතින් මේක ලියා ගන්න වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. ලියාගෙන ඉවරලා
බලන්නකො මෙන්න මේක. මේක ලියා. දැන් මම කියන කාරණාත් ඉහත ප්‍රාථමික කාබෝකටායනට වඩා ඉහත ප්‍රාථමික කාබෝකටායනට වඩා මම ප්‍රාථමික ද්විතීක කියලා කියන්න මෙන්න මෙහෙම දාන්නම් මේකට. මොකද වෙන්නේ? මොකක් හරි දෙයක් වුණොත් හරි හරි ප්‍රශ්නයක්. රයිට්. දැන් මෙන්න මේ දෙන්න වැදගන්න. මම මෙයාට අංශක කියලා දාලා මෙන්න මෙහෙම දෙක දානවා. ඒ මෙයා ද්විතීක කාබෝකටායනයක් නෙමෙයි දෙපැත්තකින් එනවා. මෙයාට දැන් දානවා එක කියලා. මෙයාට මේ එක කියලා දානවා. මේ ප්‍රාථමික කෙනෙක් හරි. මම මෙයාට මෙහෙම දානවා. right. මෙන්න මේ ටික දාගන්න. මෙයා ද්විතීක කෙනා. මෙයා ප්‍රාථමික කෙනා. ඔය ටික කොහොමද දාගන්නේ? ඔබ දාගෙන ඉවර ලියාගන්න. ඉහත ප්‍රාථමික කාබෝකටායනට වඩා ද්විතීක කාබෝකටායනයේ ස්ථායී වන බැවින් එය හරහා ප්‍රධාන ඵලය ලැබේ. ඊළඟ කරුණ ලුකස් පරීක්ෂාවේදී අතරමැදි කාබෝකටායනයක් සෑදීම හරහා ඵලය ලැබේ. එහිදී තෘතීක ඇල්කොහොලයකින් OH ඉවත් වූ විට සෑදෙන්නේ ස්ථායී බවින් වැඩි තෘතීක කාබෝකටායනයකි. එබැවින් මෙම තෘතීක කාබෝකටායනය සෑදීම හරහා වඩාත් ඉක්මනින් ප්‍රතික්‍රියාව සිදු වේ. මම අර කිව්වේ ලුකස් ප්‍රතික්‍රියාව ගැන කිව්වනේ අපි කතා කරන්නේ පන්තියේ. එතකොට ඒක තමයි මේ කියන්නේ. එතන තෘතීක එක්කෙනා ඉක්මන් වෙන්න හේතුව තමයි මේ කාබෝකටායනය හැදෙනවා. අන්න එයා ස්ථායී වැඩි ඒකින්ද ඉක්මනට ඵලය ලබා දෙනවා කියලා කියනවා. ශනිකව අපි කියන්නේ වරණ මේ විපර්යාස ලබා දෙනවා කියන. ශනිකව මේ ස්තර වෙන්නීමක් නේද කියන්නේ. මතකද? ඔන්නෝක ලියා ගන්න. මම අර කියපු වාක්‍ය වීඩියෝ එක අපස්සට ලියා ගන්න. රයිට්. ලෝකස් පරීක්ෂාවේ පත්‍රේ ශනිකව ස්තර වෙන්නීමක්. නැත්නම් සුදු පැහැති බලාකිරීමේ ආක්ෂේපයක් නැත්නම් ආවලිකතාවයක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. ඒ උන් ආයෙත් මතක් කරා එක. හරි. මේක ලියා ගන්න. ලියාගෙන ඉවරලා අර වාක්‍ය දෙක ලියා ගන්න. හරි ළමයි. එතකොට අදට ඉවරයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොෆිලික ආකලන යන්ත්‍රණ කීපය ඉවරයි කතා කරලා. ඒ අතර අපකටන ස්ථායිතාවය කතා කරා. ඊළඟට තියෙන නියුක්ලියෝෆිලික ආදේශ යන්ත්‍රණ කීපයක් ගැන කතා කරා. ඒකෙන් පස්සේ ළමයි අපි කතා කරනවා. ඒකේ යටතේ තව දේවල් කීපයක් කතා කරනවා. මේ හරි. ඒ යටතේ දේවල් බෙන්සින් ගැන හොඳට කතා කරනවා. කතා කරලා ඉවර වෙලා ඒක ඉවරන ගමන් අනිත් පැත්තට අපි කතා කරනවා. දුබල ශක්තියක ප්‍රබල ශක්තියක වගේ දේවල් ගැන. ඒ කියන්නේ බෙන්සින් ගැන තමයි ඉස්සරහ කතා කරන්නේ. ඊට පස්සේ ක්ලෝරිනීකරණය යන්ත්‍රණය කතා කරන්න කියනවා. එතෙන් වැඩේ ඉවර වෙනවා. හරි. එතකොට තව වීඩියෝ දෙකක් වගේ උපරිමයි. හරි. ඒ වීඩියෝ දෙකත් මොනින් වැටෙනවා. හරි. රයිට්. එහෙනම් පස්සෙම ඉන්න.